ඉදිරි වැඩක් වෙනවා වත්තල ප්‍රාදේශ සභාවේ අධීක්ෂණය යටතේ. ජනතාක්ෂණ ආයතනයේ කුමක්ද කරන්න කියලා අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් විවරම් කරමු නේද? ආයිබෝන් ලොකු වැඩක් වගේ නේ. ආයිබෝන් අද ජනතාක්ෂණයේ නියමුව තමයි මම ශකිල මහත්මයා. ශකිල මහත්මයා අද කුමක්ද මේ සිදුවන්නේ? ඇත්තටම පුරා දවස් 4ක කාලයක් අපි වත්තල ප්‍රදේශයේ මේ වගේ ඇල මාර්ග කීපයක් පිරිසිදු කිරීමේ කටයුත්තක නියැලීලා ඉන්නවා. එතකොට මේකට අපි අපේ ව්‍යාපෘතියක් තමයි මේක දියත් කරන්නේ UNDP ආයතනය හරහා ලැබුණු අරමුදලකින් ජනතාක්ෂණ ආයතනයේ ශ්‍රම මැදිහත් වීම යටතේ ඒ වගේම ජනතාක්ෂණ ආයතනයේ පරිපාලනය යටතේ මේක ක්‍රියාත්මක වෙනවා. අපේ වත්තල එක්රැස් කරන්නන්ගේ සුබසාධක සංගමය හා ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීම අරමුණු කරගෙන මේක අපි එක ඇල මාර්ගයක් විතරයි ඊයේ දිනේදී තවත් ඇල මාර්ගයක් අපි පිරිසිදු කිරීමේ කටයුත්ත කරා. ඒ වගේම අද දින මේ ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ වත්තල ප්‍රදේශයේ ගල්උඩු පිට අපි කියන ගල්උඩු පිට වසමට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ගල්උඩු පිට වසමේ තියෙන ඇල මාර්ගයක් තමයි මේ විදියට අද දින සුද්ධ පවිත්‍ර වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ කට්ටිය ලහි බැහැලා වැඩ කරනවා. අර ඇල මාර්ගයේ තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ වගේම කඩදාසි පොලිතින් අපද්‍රව්‍ය එළියට අදලා අරගෙන ඒගොල්ලෝ ප්‍රතිචක්‍රීකරණ ගන්න පුළුවන් දේවල් ඒගොල්ලෝ වෙනම වෙන් කරනවා. ඒ වගේම ඇල මාර්ගයේ දෙපස ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කණ්ඩි පිරිසිදු කරන වැඩ පිළිවෙලත් අපි සාර්ථකව කරගෙන යනවා. අතරම සතුටුයි විග්නේෂ් පැමිණීම ගැන ඔයගොල්ලන්ට පේනවා ඇති බලන්න මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. අපි සම්පූර්ණ මේ ව්‍යාපෘතිය දිගටම දවස් 4ක් එක දිගට වත්තල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න නියමිතයි. නියම වැඩක් හැබැයි මේක තමයි විය යුත්තේ. සමාජගත වෙන්න ඕන මේවයි. මේවා සමහර තැන්වල සමාජගත වෙන්නේ නැහැ. ඒකට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මෙවැනි වීඩියෝ එකක් හරි අපි දාලා තවත් සම්බන්ධ වෙන ආයතන ගොඩක් තියෙනවා. ඒ ආයතන සම්බන්ධ වෙන ජනතාක්ෂණ ආයතනයත් එක්ක එකට අත්වල බැඳගන්න. බැඳගෙන මේ ගමන යමු. ස්තුතියි ඔබතුමාලා කරන රාජකාරියට. අත්තරම විග්නේෂ් සතුටුයි පැමිණීම සම්බන්ධයෙන්. ඔබත් එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ වැඩේට අත්තරම සාර්ථක වැඩක් යන්නේ. අපි ඉස්සරහට එකතු වෙලා මේ වගේ ඇල මාර්ග කීපයක් වත්තල ප්‍රදේශයේ සිද්ධ කරන වැඩේ සාර්ථකව නිමාවට පත් කරමු. අත්තරම සතුටුයි නේද මේ වගේ දැනක් නැති පරිස්සම් වෙනවා කියලා කියන්නේ. නැවත එන්නේ මෙවැනි දේවල් හරියාකාරව ක්‍රියාත්මක